කවිඳන් ඊමනී කරන ෆ්‍රීලාන්සින් කරන හැමෝටම අවුරුදු ගණනාවක ඉඳන් තිබ්බ ලොකුම හීන සහ ප්‍රශ්නයක් තමයි මොකද්ද? ලංකාවට කවද්ද නිල වශයෙන් PayPal සල්ලි ගන්න පුළුවන් withdrawal කියන්නේ PayPal සල්ලි ගන්න withdrawal ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් අය වෙනත් රටවල් දාලා හොර පාරෙන් PayPal හදලා සල්ලි හිර කරගත්තා ඔයාලට මතක ඇති. ඉතින් අන්න ඒ හැමෝටම මෙන්න සුපිරි බ්‍රේකින් නිවුස් එකක්. ඉතින් මේ නිවුස් එක තමයි 2026 මැයි 15 වෙනිදා PayPal ආයතනයෙන් ලංකාවේ අපිට ඉතාමත් වැදගත් සහ විශේෂ නිල නිවේදනයක් සහ අලුත් අප්ඩේට් එකක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ මොකද්ද? දැන් ලංකාවේ ඉඳන් නිවැරදිව PayPal account එකක් හදාගෙන ඉන්නේ කොහොමද? මේ මැයි 15 ආපු අලුත්ම සිස්ටම් එකෙන් අපිට ලැබෙන වාසි මොනවාද? සහ ඔයා ඔන්ලයින් හොයන සල්ලි කෙලින්ම ලංකාවේ බැංකු ගිණුමටම ගන්න මේක බලපාන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් මම කතා කරනවා. එහෙනම් වීඩියෝ එකට යමු. වීඩියෝ එක අපරක්වත් ස්කිප් නොකර දිගටම බලන්න. මොකද මේක ස්කැමර්ස්ලගෙන් PayPal account එක හදද්දී ස්කැමර්ස්ලගෙන් බාධා වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද විනාඩියක්වත් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එහෙනම් වැඩේට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත්ම කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපේ channel එකට එක්කව වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. අපි වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක කතා කරපු විදිහටම අපි බලමු ස්කැමර්ස්ලගෙන් බේරෙන්න කොහොමද හරියටම PayPal account එකක් හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම Google Chrome එක open කරගන්න ඕනේ. open කරගෙන ඔයා search bar එකේ ගහන්න ඕනේ PayPal ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මෙතන උඩින්ම එන මෙන්න මේ PayPal LK a simple and safer way to pay and get paid කියන එක තමයි අපිට මේක එන්නේ. මේක කිසිම ස්කැමර්ස්ලගෙන් බාධාවක් එන්නේ නැහැ. මොකද මෙතන www.paypal.com කියලා තියෙන හින්දා. ඉතින් අපි මේක උඩ එකපාරට ටච් කරමු. ටච් කරගත්තන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයාවත් එක්කන් එනවා. ඉතින් මෙතන අපි sign up දෙමු. මෙතන උඩ තියෙන sign up දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපිව මේගොල්ලෝ අරන් යනවා. ඉතින් මෙතනදී අපෙන් අහනවා ඔයගොල්ලෝ මේක personal use කරන එකක්ද නැත්නම් business එකකට use කරන එකක්ද කියලා. ඉතින් මෙතන අපි personal නැතුව business එකට select click එකක් දාගමු. මොකද මේක ඔයා YouTube channel එකක් කරනවා නම් එක්කෝ freelancing කියන Fiverr වගේ Upwork වැඩ කරනවා නම් මේක ඒ වගේ ඔයා ඒ වගේ ලංකාවට ඩොලර් ගේනවා නම් මේ business කියන යට තමයි ඔයා මේක කියන්නේ මේක ඔයා PayPal account එකක් හරියටම හදා ගන්න ඕනේ. ඉතින් මෙතන business කියන එක කැටගරි එක තෝරලා get started දෙමු. දුන්නේ පස්සේ ටිකක් කියලා load වෙනවා. load වුණාන් පස්සේ මෙන්න මේ වගේ interface එක ඔයාට බලා ගන්න පුළුවන්. load වෙන ටිකක් කියලා. හරි. මෙතනදී අහනවා කියන්නේ business එක හරියටම හදා ගන්න අපෙන් අවශ්‍ය වෙන දේවල් ඒගොල්ලෝ අහනවා. ඉතින් මෙතනදී අපි දෙන්න ඕන අපේ first name එක මම මේ විදිහට මගේ first name එක දෙනවා. ඊට පස්සේ middle name එක දෙන්න ඕනේ. ඊට පස්සේ last name එක දෙන්න ඕනේ. ඊට පස්සේ මගේ phone number එක දෙන්න ඕනේ. ඊට පස්සේ email address එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේකට හරියන මෙතන යට තියෙන නීති රීති වලට අනුව ඔයාලට password එකක් දෙන්නත් ඕනේ මේකට. ඉතින් අපි ටික පුරව ගන්න ඕනේ හරියට. ඊට පස්සේ අපි email එක දෙන්න ඕනේ. ඊට පස්සේ password එකක් දෙන්න ඕනේ. මේක හොඳ strong password එකක් දෙන්න ඕනේ. හරි. අපි දැන් මේකට strong password එක දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මෙතනදී අහනවා මේගොල්ලන්ගේ privacy කියන්නේ මේගොල්ලෝගේ නීති රීති වලට කැමතිද කියලා. ඉතින් මෙතන අපි ටික් එකක් දාලා මෙතන යටින් තියෙන agree and continue agree and create account කියන එක ටච් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට අපිට load වෙලා මෙන්න මේ වගේ interface එක අරන් එනවා. ඉතින් මෙතන අහනවා
confirm your email with the code කියලා. ඉතින් මෙතන අපේ email එකට code එකක් එනවා. ඉතින් අපි මෙතන email your code කියන එක ටච් කරගමු. දැන් අපේ email එකට code එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක අපි email box එකට ගිහලා බලමු අපිට email එකක් ඇවිල්ලා තියෙනවද කියලා. හරි. අපිට email එකක් PayPal කින් අපේ email එකට code එකක් එවලා තියෙනවා. මෙන්න මෙතන තියෙන code එක අපි එතෙන්ට ගිහිල්ලා paste කරගමු. හරි. මෙතන අපි code එක copy කරගත්තා. මෙතන ගිහිල්ලා අපි මේ code එක හරියටම paste කරගමු. හරි. paste කරගන්න බැහැ යාළුවනේ. ඉතින් මෙතන 83යි 73යි 73 කියන එක මතක තියාගෙන මෙතන 83යි 73යි 73. හරි. මෙතන අපි දැන් submit දෙමු. හරි. මෙතන ඔයාලට පෙන්නන you are all set කියලා ටික වෙලාවකින් load වෙලා ඔයාලව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවත් එක්කන් එනවා. ඉතින් මෙතනදී ඉස්සරහට අපෙන් අහනවලු මේගොල්ලෝ කියලා තියෙනවා බේසික් ඉන්ෆෝ ටිකක් අහනවලු අපෙන්. ඒ වගේම නම contact info ටික ඒ වගේම අපේ ID number ඒවා අහනවලු. ඉතින් අපි මෙතන let's go දෙමු. හරි. මෙතනදී අපි මෙතනදී දෙන්න ඕනේ මොකක්ද කියලා ඔයා දන්නවද? ඒව දන්නේ නැනේ. හරි. ඉතින් දන්නේ නැති හින්දා මේ වීඩියෝ බලන්න ආවේ. හරි. මෙතනදී අපි තෝරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන individual seller and sole proprietor කියලා කියන එක. ආ බිස්නස් තෝරගන්න බා. මොකද බිස්නස් තෝරගත්තොත් ඔයාට රජයෙන් ලියාපදිංචි කරපු බිස්නස් එකක් එකට තමයි මෙතන එහෙම බිස්නස් එක රජයෙන් ලියාපදිංචි කරපු බිස්නස් එකක් ඔයා කරගෙන යනවනම් ඔයාලට මෙතන බිස්නස් කියන එක දෙන්න පුළුවන්. non profit කියන්නේ මේකේ සල්ලි වලින් ඔයා මොන හරි කාටට උදව් කරනවා නම් ඔයාට non profit කියන එක දෙන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්ඩිවිජුවල් කියලා කියන්නේ ඔයා YouTube එකකින් ඉන්කම් එකක් ලබා ගන්නවා. ඒ වගේම වෙනත් ෆ්‍රීලාන්සින් වැඩ කරලා ආඩොල්ල ලංකාවට ගේනවා. ඉතින් ඒ වගේ ඔයා මුදල් earn කරනවා නම් මෙතන ඉන්ඩිවිජුවල් සෙලර් කියන එක දෙන්න ඕන. ඉතින් මෙතන අපි දුන්නට පස්සේ ඒගොල්ලෝ අහනවා අපෙන් මොකද්ද බිස්නස් ටයිප් එක කියලා. ඉතින් මෙතන අපි ඉන්ඩිවිජුවල් දෙන්න ඕනේ. දුන්නේ පස්සේ මෙතන next දෙමු. next දුන්නෙන් මෙතනදී අපි කලින් කිව්ව විදිහටම මෙතන අපේ basic info ටික අපිට පුරවන්න දීලා තියෙනවා. ඉතින් මෙතන අපි මුලදී පිටුවා ඔයාලට මතක ඇති first name මේ වගේම middle name last name වගේ පුරවන්න තිබ්බ මතක ඇති. ඉතින් මේ ටික එතනම එහෙම තියෙනවා. අපිට මෙතන පුරවන්න තියෙන්නේ අපේ address එක අපේ date of birth එකයි විතරයි. ඉතින් මෙතන date of birth එකට හරියටම ඔයාලට දෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි date එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ month එක දෙන්න ඕනේ. month එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපේ year එක. ඉස්ලාම් date එක ඊට පස්සේ month එක ඊට පස්සේ අපි year එක දෙන්න ඕනේ. හරි. අපි date of birth එක දුන්නා. ඊට පස්සේ අපේ phone number එකත් එහෙම add වෙලා තිනවා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපේ address line එක. මේ විදිහට අපි address line එකක් දෙනවා. මේ විදිහට අපි address line එකක් දෙන්න ඕන. address line 2 කියන එකක් දෙන්න ඕන. ඊට පස්සේ අපි postal code එක අහනවා. postal code එකත් මේ විදිහට දෙන්න ඕනේ. අපි දීලා next දෙමු. next දුන්නේ පස්සේ අපි මෙතන මේගොල්ලෝ අපි දුන්න එක මේගොල්ලෝ edit කරලා ඒ කියන්නේ ඒගොල්ලන් විදිහට හදලා දෙනවා. නැත්නම් මෙතන අපි දාපු විදිහටම original කියන එක තියෙනවා. ඉතින් මෙතන recommend කියලා තියෙනවා. ඒක ඒගොල්ලෝ හදලා දීප එක. ඉතින් අපි මන්නම් තෝරගන්න recommend කියන එක. ඉතින් මේ විදිහට recommend කියන ටික එකක් දාලා confirm එක දෙමු. හරි. confirm එක දුන්නාන් පස්සේ මෙතන අපි දැන් තෝරගත්තී business type එකනේ. ඉතින් මෙතන business එකේ
දේවටියක් අහන ඉතින් මම කරන්නේ YouTube channel එකක්. YouTube channel එකෙන් තමයි මම මොනිටයිසේෂන් on කරලා ඒ වගේ එකෙන් තමයි මම earn කරන්නේ. ඉතින් මෙතන අපි business name එක කියන්නේ business name එක හැටියට මගේ channel එකේ name එක දෙනවා මේ විදිහට. හරි. මේ විදිහට මගේ channel එකේ name එක දෙනවා. ඊට පස්සේ මෙතන අපෙන් අහනවා ඒගොල්ලෝ කියන්නේ මොන කරන්සි එකෙන්ද අපි ඉන්කම් එක ගන්න කියලා. ඉතින් මෙතන US ඩොලර් වලින් තමයි මම ඉන්කම් එක ගන්නෙ. මෙතන අපි මේව කරන ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් එක මේගොල්ලෝ අහනවා. මෙතනද අපි මෙතන දෙන්න ඕන අපි මෙතනින් ගොඩක් තියෙනවා තෝරලා අපි කරන මොකක්ද අපි කරන්නේ මොකක්ද කියලා මේගොල්ලන්ට දෙන්න ඕනේ. මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. මෙන්න මෙහෙම පල්ලෙහාට බලාගෙන යනවා. ඔකට ගැළපෙන එක තියෙනවද කියලා බලන්න. මම මෙතනින් ටයිප් කරනවා ටෙක් කියන්න නැහැ. අපි මෙතනින් ටයිප් කරමු content creator adult content and service කියලා එකක් තියෙනවා. එන්න ඒක අපි දෙමු. මෙතන අහනවා ඔයගලගෙන් do you have a business website කියලා මම නෝ දෙනවා. මට නම් එකක් නෑ. ඔයාට තියෙනවා නම් yes කියලා දීලා ඔයාගේ website එකේ link එක දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන අහනවා business address එක මොකක්ද කියලා. අතන දුන්න විදිහටම මෙතන දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ fill කරන්න ඕනේ නැහැ. මෙතන ටික් එක දුන්නාන් පස්සේ ඔටෝම ඒක fill වෙලා මේ වෙනවා. ඊට පස්සේ අපි මෙතන next button එක උඩ click කරමු. හරි. next button එක උඩ click කරාම මේ විදිහට load වෙලා අපිව මේ වගේ interface එකට අරගෙන එනවා. ඉතින් මෙතනදී කියන්නේ මෙතනදී අපි skip for now කියන එක දෙමු. දුන්නාන් පස්සේ ටිකක් වෙලා load වෙලා අපේ PayPal එකේ home page එකට අපිව මේගොල්ලෝ අපිව අරන් යනවා. ඉතින් බලමු මොකද්ද මේ home page එකේ තියෙන වෙනස්කම් ටික කියලා. හරි. මෙන්න තියෙන අපේ PayPal home page එක. data ප්‍රශ්නයක් තියෙනවා යාළුවනේ පොඩ්ඩක්. හරි. දැන් මෙතන අපිට උඩින් පෙන්න ඩොලර් කියලා USD කියලා පෙන්නනවා. දැන් අපි මේකේ මං කියවන ස්කැමර්ස්ලාගෙන් අපි බේරෙන්න ඕනේ. ඒකින්ද අපි මේකේ පොඩි සෙටින් වගේක් තියෙනවා. ඉතින් සෙටින් එක හදාගන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති දකුණු අත පැත්තේ උඩ තියෙන අපේ ප්‍රොෆයිල් එක. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මෙතන තියෙනවා ප්‍රොෆයිල් සෙටින්ග්ස් කියලා තැන. එතන ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලව ලෝඩ්ලා වෙනම page එකකට වාව අරන් එනවා. මේ විදිහට අපි ප්‍රොෆයිල් සෙටින් එක දුන්නාන් පස්සේ මෙතන අපේ ප්‍රොෆයිල් එකට අපිව අරන් එනවා. හරි. මෙන්න විදිහට ලොග් වුණාන් පස්සේ ආයෙ ප්‍රොෆයිල් එකට මේ විදිහටම ඔයාලා වෙනවා අරන් එනවා. ඉතින් මෙතන අපි මෙතන ස්කැමර්ස්ලාගෙන් බේරෙන්න ඕන නම් අපි මෙතන security question කියන තැනට අපි මෙතන question එකකුයි ඒකට ගැලපෙන answer එකකුයි දීලා අපේ මෙන්න මේ PayPal account එක අපි හරියටම ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මෙතන අපි security question 1 කියලා තියෙනවා. ඉතින් එතන අපි දෙමු. මෙතන ඒගොල්ලෝ තියෙනවා අපේ කලින් ස්කෝලේ නම මොකද්ද? ඒ වගේම ඔගේ සුරතලාගේ නම මොකද්ද? ඔයාගේ ළමයාගේ නම මොකද්ද? ඉතින් එහෙම කියලා අහනවා. ඉතින් මම මෙතන දෙනවා මගේ සුරතලාගේ නම. මෙතන මගේ සුරතලාගේ නම දෙනවා. බ්‍රවුනි කියලා දෙනවා. මෙතන දෙවෙනි ප්‍රශ්නත් අහනවා අපේ මොකක්ද ප්‍රශ්නයක් අහනවා මෙතනදී. එතනදී මම දෙනවා මගේ කලින් ස්කෝල් නම. මෙතන මම දෙනවා කඩත
හරි මෙතන අපි මේ විදිහට දුන්නාන් පස්සේ මෙතන save කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන security question have been updated successfully කියලා වෙනවා. ඊට පස්සේ අපි මෙතන two step verification එක අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. ඉතින් මෙතනින් මේකෙන් ඔයාට තවත් ඔයාගේ PayPal account එක තවත් ආරක්ෂා වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් මෙතනදී ඔයාට authenticator app එක හරහා pay කරන්න පුළුවන් නැත්නම් use security key device එකකින් උනත් ඔයාට මේක මේව කරගන්න පුළුවන්. මම මෙතනදී මේක කරන්න යන්නේ නැහැ. හරි අපි ඉතින් අවසානයේ අන්තිමේටම PayPal account එකක් හදලා ඉවරයක් කළා. ඉතින් මේ විදිහට ඔයාලට වැඩියෙන් පිටරට එන PayPal account එක හදලා මහන්සිල තරමට මේක විනාඩි 10න් විතර PayPal account එක දැන් හදාගෙන ඉන්න පහසුකම මේ PayPal සංගමය විසින් ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි PayPal account එකක් ඔයාගේ business එක හදාගන්නේ. ඉතින් මම ඊමණි වීඩියෝ එකක් අලුතෙන් ගේනවා PayPal එකට කොහොමද හරියටම ඒ ගේම් එකක් ප්ලේ කරලා ඒකට සල්ලි අරගෙන කොහොමද ඒ සල්ලි අපේ බැංක් account එකටම අරගන්නේ කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා අපි යමු ඊළඟ වීඩියෝ එකට. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.